අපි බලමු දැන් මේ ස්ලිපර්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ ස්ලිපර්ස් එක අපි මේ ස්ලිපර්ස් එකටම තමයි පබළු එක ජොයින් කරන්නේ. ඔයාලටත් පුළුවන් ඉතින් ගෙදරට වෙලා ළමයිනුත් බලන් ඉන්න ගෘහණියක් නම් ඔයාලටත් පුළුවන් ලොකු ගාණක් යන්නේ පොඩි ගාණකින් මේ ස්ලිපර්ස් ඩිසයින් කරන්න ඉගෙන ගන්න. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම උදව් කරනවා. මගෙන් අහගන්නත් පුළුවන්. මේ විදිහට මේක ඇතුලෙන් අපි පොටවල් 3-4ක් මේ මල ඇතුලෙන් යවන්න ඕනේ. නැත්තම් මේක හයියට තදට හිටින්නේ නැති නිසා. ඒ වගේම මම ස්ලිපර්ස් ඩිසයින් කරනවා hair band, hair clips කටු, hair ball, bangle හදනවා. necklace හදනවා. ෆොටෝ එක දාලා හදා ගන්න පුළුවන් necklace එකත් මං ගාව තියෙනවා. ඒක කරන්නේ මගේ දෝනි. එයා තමයි ඒක හදන්නේ, bangle හදන්නේ. මේ ස්ලිපර්ස් ඩිසයින් කරන එක නම් ඉතින් මම තමයි කරන්නේ. hair band, hair කට්ටු ඒව කරන්නේ මම. මේ දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න, මම දන්න කියලා දෙන්නම්. ඒ වගේම ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න අතරේ ඔයාලටත් පුළුවන් ඉතින් මේ වගේ දෙයක් කරලා තමන්ගේ අතට කීයක් හරි ආදායමක් එන විදිහට වැඩේ කරගෙන යන්න. ඉතින් ඕන කරන බඩුත් ඕනනම් මංගෙන් ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට ගෙනල්ලා බඩු ටික ඔයාලගේ ගෙදරටම එවන්න පුළුවන්. තැපෑලෙන් කූරියකින්. ලොකු ගාණක් යන්නේ රුපියල් 5000කින් වගේ මේ වැඩේ ආරම්භ කරන්න පුළුවන්. මම මුලින්ම කරේ කෝට් නූල් එකෙන් තමයි. දැන් තමයි මම මේ අලුතින් මේ පබුරු ඩිසයින් කරන්න පටන් ගත්තේ. ඉතින් අර තමන්ට එන එක එක අයිඩියා අනුව ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මේ දේවල් කරගන්න තමන්ගේ නිර්මාණශීලී හැකියාවත් එක්ක. ජොබ් එකකට යන කෙනෙක්ට උනත් නිවාඩු දවසට හරි රැට ඇවිල්ලා හරි රැට ඉතින් බබාලා ඉන්න අයට නම් ඉතින් රැට ඇවිල්ලා මේ දේවල් කරගන්න අමාරුයි. මමත් කලින් ජොබ් එකට යන ගමන් තමයි මේක කරේ. ටිකක් අමාරුයි ඉතින් එහෙම කරගන්න. එහෙම මේ දේවල් වලට කැමැත්තෙන් ඉන්නවා නම් කෙනෙක් පුළුවන් ඉතින් සම්බන්ධ වෙන්න. අවශ්‍ය නම් මගෙන් බඩු ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොළඹින් ගන්නත් පුළුවන්. කොළඹ රතුපල්ලිය ඉස්සරහ සම්පූර්ණ මේ දේවල් ගන්න තියෙනවා. පයිප් ක්ලීනර් තියෙනවා. මේ දේවල් වලට අවශ්‍ය සියලුම දේවල් ගන්න තියෙනවා ගම් එකේ ඉඳන්. ඔයාලටත් ඕන නම් මට මෙසේජ් එකක් දාන්න. ඒ වගේම කියන්න ඕන gift box හදන අය ඉන්නවනේ. gift box වලට බර්ත්ඩේ වලට ඇනිවර්සරි වලට ඒ වගේ විශේෂ දවසට තෑගි දෙන්න. එහෙම නැත්නම් gift box එකට ඇතුල් කරන්න කියන්නේ මේ එකතු කරගන්න පුළුවන් bangle, hair band, චූටි necklace එකක්. ඉතින් අර gift box එකට ඒ වගේ පොඩි පොඩි item ටිකකුත් එකතු කරලා බලන්න ඉතින් කොහොමද. හැමදාම එකම විදිහට ඉතින් හැමෝම කරන විදිහට කරන්නේ නැතුව ඒ වගේ පොඩි පොඩි වෙනස්ම item ටිකකුත් දාලා බලන්න.
මේක ඉතින් ගොඩක් අමාරු නෑ. කෝට් නූල් උත්තල කරන්න කැමති අයට කෝට් නූල් උත්තල කරන්නත් පුළුවන්. මමත් මුලින් කරේ එහෙම තමයි. මට පස්සේ කල්පනා වුණා කියන්නේ වීඩියෝ එකකින් දැක්ක මේ වගේ පබළු වලින් ත්‍රිප්ස් හදලා තියෙනවා. දැකලා ආසාවට හැදෙන්න මලක් හදාගත්තා. මේකට අපි මල් 3ක් දානවා. ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ කම්මැලිකමටත් එක්ක පොඩ්ඩක් ඉතින් කරලා බලන්න. මුලින්ම ඉතින් ඔය අහල පහල අයට මේ විකුණ ගන්න පුළුවන්. ඉතින් මමත් එහෙම තමයි. මට ලොකු ඕඩර්ස් නෑ. ඉතින් එහෙම පොඩි ඕඩර්ස් ආවා. ගොඩක්ම ඉතින් අහල පහල මාව දන්න කියන මගේ යාළුවෝ තමයි ගොඩක්ම ගත්තේ. ඒ වුණාට ස්ලිපර්ස් වලට බැංගල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා අද. ගොඩක් තරුණ ගෑනු ළමයි අද ආසයි එකම විදියට අඳින්න බලදින්න ඇඳුම් පාටට හැමදේම පාවිච්චි කරන්න. ඉතින් ඔයත් කරලා බලන්න. ඉතින් අසාර්ථක වෙන්නේ මට පුළුවන් කියලා හිතාගෙන කරන්න. බෑ කිය හිටියොත් බෑම තමයි. ඒක නිසා කරලා බලන්න. ඉතින් බඩු ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගෙන් ගන්නත් පුළුවන්. ලොකු ගණන් වලට කියලා එහෙම දෙන්නේ නැහැ. මාත් ඉතින් ගොඩක් දුරට කොළඹ ගිහින් බඩු ගේන වෙලාවලුත් තියෙනවා. ලොකුවට දෙයක් ගන්න නැත්නම් ඉතින් ඕඩර්ස් කරලා කූරි එක මගින් තමයි ඉතින් මමත් බඩු ගෙන්න ගන්න. ඉතින් එහෙම ගෙදරට වෙලා මේ කම්මැලිකමේ ඉතින් ඉන්නවට වැඩිය හොඳයි. කීයක් හරි අතටත් එනවා. අපේ කම්මැලිකමත් මැකෙනවා. ගොඩාක් අය දැන් මේ ස්ලිපර්ස් ඩිසයින් කරන එක කරනවා. ඉල්ලුමක් තියෙනවා නැත්තේත් නැහැ. මෙහිම පබළු වලින් ඩිසයින් කරන්නත් පුළුවන්. කෝට් නූල් එකෙන් ඩිසයින් දාලා එහෙම හදන්නත් පුළුවන්. මම එහෙමත් හදලා දුන්නා. මට ඕඩර් එකක් ඇවිල්ලා මොකුත්ම අල්ලන්නේ නැතුව තනිකරම කෝට් නූල විතරයි. කෝට් නූලෙන් තමයි මම ඩිසයින් එක දැම්මේ ස්ලිපර්ස් එකට. මේ එහෙමත් ලස්සනයි. ඉතින් පබළු වලින් කරනවා නම් පබළු වලින් ගොඩාක් අය අද මේ ස්ලිපර්ස් ඩිසයින් කරන එක බැංගල් හදන්න. එතකොට පයිප් ක්ලීනර් වලින් මල් බුකි හදනවා. රිබන් එකෙන් මල් බුකි හදනවා. අද ගොඩක් අය ඉතින් මෙහෙ නිකන් ඉන්නවා කියලා නැහැ. ඇත්තටම ගෙවල් වල ළමයෙක් වුණත් බලන්නකො මේ ළමයිනුත් අද කාලේ මොනවා හරි කරලා මේ සාමාන්‍යයෙන් කීයක් හරි තමන්ගේ වියදමට හම්බ කරගන්න තමයි බලන්නේ. මගේ දුවත් විකුණනවා. එයා තමයි බැංගල් හදන්නේ, නෙක්ලස් හදනවා. එයා බඩු ගෙන්නගෙන එයා හදලා එයාගේ යාළුවන්ටම විකුණනවා. ඉතින් කමක් නැහැ. ඉතින් එයාගේ වියදම් හොයා ගන්නවා. එයාට අවශ්‍ය දේවල් එයා ගන්නවනේ. හම්බ කරගන්න එයා හම්බ කරගන්න දේවල් වලින්. ඒ මලත් අපි ඉවරයි. ඔන්න හදාගෙන තව එක මලක් තියෙනවා අපිට හදා ගන්න. මේ පබළු එකේ කලර්ස් එක නෑ. කොළඹ තිබුණ මේක සුදු පාටක විතරයි. මට අහම්බෙන් තමයි මේ FB page එක තිබිලා හම්බෙලා මේ නංගිට ඕඩර් එකක් දාලා මං ගෙන්න ගත්තේ.
ඒත් ඉතින් ප්‍රමාණය මදි ඇත්තට මේකේ. මම මුලින්ම ටිකක් ගෙන්නගෙන බැලුවා. ඒ පබළුවකින් ස්ලිපර්ස් එක ඩිසයින් කරාම හරිම ලස්සනයි. ඊගාමලත් අපි හදාගන්න යන්නේ. ඔන්න මන් දැන් මේ මල් තුනම හදාගෙන ඉවරයි. පේනවද? දැන් හදන්නේ අනිත් පබළු ටික අල්ලන්න. ඉදිකට එතනම ස්ලිපර් එකෙන් මෙහෙම අදින්න අමාරුයි. මම මේ අතුයෙන් තමයි අදින්නේ. අපිට අතින් අදින්න අමාරුයි. මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ගම් ගාලා අලවලාවත් එහෙම නෙමෙයිනේ. මේ නූල් එකකින් තමයි මේ පටියට අල්ලලා අපි මහන්නේ මේක. ඒක නිසා අපිට මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගම් ගෑව එකක් නම් වතුර අහු වෙනකොට ගැලවෙනවා කියන්න පුළුවන් නේ. එහෙම නෑ. දැන් අපි මේකට අනිත් පබළු ටික අල්ලගන්න තමයි හදන්නේ. මම පෙන්නන්න එකක් අල්ලලා. මෙන්න මේ විදිහට. ඒ විදිහට පබළු තුනක් අරගෙන දාලා මෙහෙම අරගෙන ඒකේ අනිත් පබළුවෙන් දාලා මෙතනින් අපි පටියට ජොයින් කරගන්න ඕනේ. මේ පබළු තුනක් අල්ලන ගානේ අපි මේක ස්ලිපර්ස් එකට එකේ පටියට තියලා මේ පබළු තුන සෙට් වෙන විදියට හදාගන්න ඕනේ. මොකද නැත්තම් එතනින් මේ පබළු තුන ඉස්සෙන්න බලනවා. ඉතින් අර එහෙම ස්ලිපර්ස් එකට හයි කරගත්තාම එහෙම ඉස්සෙන්න බලන්නේ නැහැ. දිගටම තියෙන්නේ ඒ විදියට පබළු ටික අල්ලගෙන යන්න තමයි. තව දෙයක් මේකේ ස්ලිපර්ස් එකේ මෙතන මෙහෙම කකුලට දැම්මම මෙතන තද වෙනවනේ. එතකොට අපි පබළු ටික අල්ලන්න ඕනේ මෙතෙන්ට විතරයි. මෙහෙටම අල්ලන්නේ නැහැ. මෙහෙටම ඇල්ලුවොත් අපහසුයි කකුල දැම්මම අපිට ඇනෙනවා වගේ. ඒක නිසා අපි මෙහෙම බලලා මෙතන මෙහෙම තද කරලා බලලා මෙතනින් මේ එන ජොයින්ට් එක ගන්න විතරයි අපි පබළු ටික අල්ලගන්නේ. දැන් මේ ස්ලිපර්ස් එක ඔක්කොම හදලා ඉවරලා මම වීඩියෝ එකක් ගේන්නම්. එතකන් දැනට නවතින්නම්. බයි බයි.